ප්‍රශ්නේ බරපතලයිද මිස්ටර් ෆොන්සේකා? ඔව්. සෑහෙන්න බරපතලයි ડોක්ටර්. දැන් මේ නුරාන් කරපු වැරදි හැම දෙයක්ම අපිට අහු වෙලයි තියෙන්නේ. ඒ කියන්නේ මං හිතපු සැකේ හරි. ඔව් ડોක්ටර්. හරියටම හරි. So මිස් කෙල්සි මේ ඔයාටවත් මේ ගැන දැනුනේ නැද්ද? අනේ නෑ ડોක්ටර්. මට නිකමට හරි දන්නවා නම් මම මෙච්චර දෙයක් වෙන්න දෙන්නෙත් නෑ. මිස්ටර් ෆොන්සේකා, what's your decision? මං ඉතින් ගන්න ඕනේ ඩිසිෂන් එක අරගෙන තියෙන්නේ. මොකද මේ නුරාන් කොහොමටත් දැන් පොලිසියෙන් හොයනවනේ. මිනිහා කරලා තියෙන වැරදි වලට. ඉතින් මිනිහව කොහොමත් අහු වෙනවා. මිනිහට ඒකට දඬුවම ලැබෙයි. දැන් ඔය මෙතනින් පැනලා ගිය එකා ඉන්නවනේ. ඌ ගැනත් අපි කම්ප්ලේන් එකක් කරනවනේ. එතකොට ඉතින් හැම දෙයක්ම අහුයි. ටඩා එහෙනම් මං ගිහලා ඉතුරු වැඩ ටික බලන්නම්. මේ තව මොනවා අවුල් ගිහලා තියෙනවද දන්නේ නෑනේ. හරි කෙල්සි පොඩ්ඩ ඉන්න. කෙල්සි. මම මේ බිස්නස් එක දියුණු කරන්න කියලා ලොකු විශ්වාසයක් තියාගෙන මගේ පුතාට බාර දුන්නා. හැබැයි මගේ පුතා ඒ විශ්වාසය කැඩුවා. ඊට පස්සේ මට බෑන වෙන්න හිටපු කෙනාට මම මගේ බිස්නස් එක බාර දුන්නා ලොකු විශ්වාසයකින්. මිනිහත් ඒ විශ්වාසය කැඩුවා. මට දැන් විශ්වාස කරන්න ඉතුරු වෙලා ඉන්නේ ඔයා විතරයි කෙල්සි. ඒ නිසා ඔයා මගේ විශ්වාසය ආරක්ෂා කරන්න ඕනේ. තේරුණාද? තේරුණා නඩා. Excuse me. Thank you very much doctor. Doctor තමයි මට නියම වෙලාවට නියම පොයින්ට් එක දුන්නේ. ඒ නිසා මට ඇත්ත එලි කරගන්න පුළුවන් වුණා. මං කියවනේ මිස්ටර් ෆොන්සේකා මට මේ නුරාන් එක්ක කිසිම පෞද්ගලික අමනාපයක් නැහැ.